ආයුබෝවන්. අද අපේ විශේෂ වාර්තාවෙන් කතා කරන්නේ මේ මොහොතේ ලංකාවේ බහුතර මිනිසුන් පිරිසක් අත්දකින අමිහිරි අත්දැකීමක් ගැන. අදට දින දෙකක් තිස්සේ අපේ රට ඉතා කනගාටුදායක ආපදා තත්ත්වයක් අත්විඳිමින් ඉන්න බව ඔබ අප සැවොම දැනුවත්. රට ආපදාවකට ලක්වෙන හැම මොහොතකම මුලින්ම සේරටම කලින් ආපදාවට ලක්වෙන සේවාවක් ගැන මොහොතක් කතා කරන්න අපි මේ සූදානම් වන්නේ. රටක යම් ආපදා තත්ත්වයකදී එය කළමනාකරණය කර ගැනීමට වඩාත් වැදගත් වන්නේ රටේ sannivedana පද්ධතිය ශක්තිමත්ව පැවතීම. පහුගිය දින දෙක තිස්සේ මේ ආයතනවල සේවය ගැන ඔබ තෘප්තිමත්ද? දැඩිව ආපදාවට ලක් වූ ප්‍රදේශවල කොටු වූ ඔබේ පවුලේ සමාජිකයා ගැන සොයා බලන්න කතා කරද්දී ඔවුන්ව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න හැකි වුණාද? විශ්වවිද්‍යාලයේ දුර බැහැර රැකියා ස්ථානයේ සිටි ඔබේ පවුලේ සමාජිකයාගේ තොරතුරක් දැනගන්න ඔවුන්ව අමතන්න බැරිව ඔබ අපහසුතාවයට පත් වුණා නේද? අනාගතය අදයි කීවට we care always කීවට ඒව නිකම් වචන පේලි විතරයි කියලා තේරුණා නේද? පාරිභෝගිකයින්ට ගිවිසගත් සේවාවන් දෙනවද කියලා බලන පාරිභෝගික සේවා අධිකාරිය හෝ විදුලි සංදේශ නියාමන කොමිසම මෙතනදී ඉන්නේ කොතනද? කාගේ පැත්තේද? ලබා දෙන සේවාවන්ට සාපේක්ෂව ලෝකෙ වැඩිම බිලක් ගෙවන ඔබත් මේ සේවාවලින් බැටකාලා තියෙනවා නම් ඔවුන්ට පෙනෙන තෙක් මේක ෂෙයා කරමු. තවත් විශේෂ වාර්තාවකින් හමු වනතුරු හැමෝම පරිස්සමෙන් නිමු.